what is up ladies and gentlemen අද අපි යන්නේ අපි සෞදි ආපු දේ කරන්න අපි ආවේ සෞදි මේ හේතුව නිසා ඒ වුණාට මේ දවස්වල පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපි යන්නේ ක්‍රිස්තියානෝ රොනාල්ඩෝගේ ක්ලබ් එක අල් නසර් බලන්න ඒ වුණාට එයයි මෙහි පබ්ලික් ඉන්වෙස්ට්මන්ට් ෆන්ඩ් එකේ වලින් නිසා එයා මැච් එයා දැන් ස්ට්‍රයික් ගිහිල්ලා තියෙන්නේ අපි පළවෙනි මැච් එකකට ගියා ඒකෙත් ගැහුවේ නැහැ දැන් අද මැච් එකෙත් ගහන්නේ නැහැ කියලා තමයි කියලා තියෙන්නේ මෙහි එන්න හේතුව මේන් හේතුව තමයි රොනාල්ඩෝ vs බෙන්සෙමා මැච් එක බලන්න කියන කරිම් බෙන්සෙමා කියන්නේ රියල් මැඩ්‍රිඩ් වල හිටපු ස්ට්‍රයිකර් කෙනෙක් බැලන්ඩෝ එකේ දිනපු ස්ට්‍රයිකර් කෙනෙක් එයා vs රොනාල්ඩෝ මැච් එක බලන්න තමයි මෙහි ආවේ දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ එයා ඒ ටීම් එක වෙන ටීම් එකකට ගියා සෞදි ලීග් එකේ ඇතුළේ වෙන ටීම් එකකට ගියා කරන්න දෙයක් නැහැ ඒ වුණාට අපි ටිකට් ගත්තා අපි මැච් එක බලන්න යනවා පිටිපස්ස වෙන්න ඒ වුණාට උත්තර තරහයිද අපි දැන් ඌබර් එකේ නැත්තා වෙලාව 5:30 පැය භාගයක් විතර යනවා අපිට ස්ටේඩියම් එකට යන්න අල්ලාබ්බල් පාක් එකේ තියෙන්නේ ඒ අල් නසර් ටීම් එකේ ස්ටේඩියම් එකේ පටන් ගන්න 8:30 වලට මැච් එක එකට අපි යන්න කලින් යනවා බලන්න අපි දැන් ආවා දැන් මෙතන අපේ ගේට් එක මොකද්ද ගේට් 6 වන්න හැබැයි 13 නේ 6-7 දැන් පාට සීතල ඒක නිසා ජගට ගැන ගත්තා බලන්න ස්ටේඩියම් එකේ සයිස් දැන් අපි පළවෙනි මැච් එකට ගියා පළවෙනි මැච් එක මේ වගේ නිකන් පාගටත් වඩා පොඩි අඩු වෙන්නේ ආර්පයෝගි මේක මට හිතාගන්න බැහැ සන්ටියාගෝ බර්නබාව් එක කොච්චර සයිස්ද ඔය කැම්ප් නෝ එක කොච්චර සයිස්ද පෙරමු චුට්ටක් ඉන්නවා මේක කලින් මැච් එකට වඩා අඩිය සිකියුරිටි චෙක් එකකින් පස්සේ දැන් අපි මෙතන ඇතුළට ඇවිල්ලා ඉන්නේ දැන් මෙතන එක එක ගේම්ස් තියෙනවා අපි තාම කරේ නැහැ Hello, man. හලෝ Who are you cheering for today? sorry Al-Nassr Nasser. yeah Nice. Who does that today? I think I'm not sure actually. okay Because he was like protesting, but Yeah. I'm not sure now. How about we did this whole interview of you telling me who do you think will win today okay and the score yeah and which player is going to be the man of the match? all right Very fast and good. let's go සෝ ටෙෂාන්ට ඉන්ටර්විව් එකට එන්න කිව්වා දැන් එක්කෙනෙක් කතා කළා ඇත්තටම කියනවා මං එක්ස්පෙක්ට් කරේ නැහැ මෙහෙම දෙයක් වේවි කියලා. හැබැයි ඉතින් කතා කරපු නිසා මං කොහොමද ගියා ලීගල් ඩොකියුමන්ට් එකක් සයින් කරන්න තිබුණා. ඊට පස්සේ ඒගොල්ලෝ මට මයික් එකක් හයි කරලා ප්‍රශ්න ගොඩක් කිව්වා. ඒගොල්ලෝ සම්පූර්ණ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික දුන්නා. ඔක්කොම හොඳටම තිබුණා. ඉතින් ඊට පස්සේ ප්‍රශ්න ටික අහපු එක තමයි පොඩ ලැජ්ජාවට තියෙන ඔයගලට බලන්න පුළුවන් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. Right. And Who do you think is gonna score and win? It's going to be 3-2 for Al Nassr, and I think Sadio Mane is going to be scoring too. Hopefully Ronaldo plays as well. If he does, I'm hoping he'd be the man of the match, but if not, it'll be Sadio Mane. Okay, so it's gonna be perfect, but it's gonna be two separate questions. Okay, So fair enough. first, I just need to say, for example, I think it's gonna be 3. ඒ ටික මදි නං ඒගොල්ලො ඊටත් පස්සේ තව වීඩියෝ එකක් ගත්තා ඒගොල්ලෝ ඇහුවා රොනාල්ඩෝ ආවොතින් එයා ගෝල් එකක් ගැහුවොතින් ඔයා කොහොමද සෙලිබ්‍රේට් කරන්න කියලා ප්‍රශ්නකුත් ඇහුවා ඒක පෙන්වන්නත් කියලා කිව්වා ඒකත් ඔයාලට බලන්න පුළුවන් 2, 1, 2! Alright, thank you. you're the most energy so far. Thank you. Thank you. Career now. සූ අපි සෑහෙන ප්ලෑන් කරලා ආවනේ කොහොම හරි මේ අර බෝඩ්ඩයක් මේ ලියලා ආවනේ. දැන් ඒක උනාට ඒක ගෙදර දාලා ආවා. දැන් ඉතින් ආය යන්නත් බෑ. පරක් වැඩි අපි ඇතුළටත් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ගෙවල් කොහොමද? ඉන්ටර්වියුසුත් ඉවරලා කෑමත් අරගෙන අපි ගියා පළවෙනි පාට පිච් එක බලන්න කොච්චර ලස්සනද කියලා. ඇත්තටම කියනවා මම එක්ස්පෙක්ට් කරාට වඩා මාර සරියල් මොමන්ට් එකක් මේක. ඒක එතන ඉන්න මොන ඇට්මොස්ෆියර් එක බලන්න. අපි දැන් ඇවිල්ලා ඉන්නේ වාඩිලා ඉන්නේ සීට්ස් නම් සීට්ස් උත් ඇත්තටම පට්ටයි. මේ අපි ඇත්තටම වියදම් කරේ නෑ ලොකු ගාණක්. අපි වියදම් කරේ රියල් 37ක් 37ක් per person කියන්නේ 37 වරක් 80. 12,000 නේද මෙතන පෙන්වනවා මෙතන. එච්චර අපි වියදම් කරේ. අපි දැන් ඉස්සරහට ගිහලා ෆොටෝස් ටිකක් ගන්න ඕන. ඒ වුණාට රිව් එක වෙන්නනම් ගති. ගෝල් එකක් එහෙම ගහුවොත් නිකන් අර එතන බං. ඌ ගැහුවේ නැත්තම් ගහන්නේ නැහැ කියලා කන්ෆර්ම් කරලා දුන්නා ඉතින්. very sad. රොනාල්ඩෝගේ ස්ට්‍රයික් එකත් එක්ක ෆෑන්ස්ලා ඇග්‍රී වෙනවා කියලා පෙන්වන්න මෙහෙම බෝල්ස් ටිකක් එතන එළියේදී කට්ටියට බෙදලා දුන්නා. මැච් එකේ 7th මිනිට් එකේ මේක මේ බෝඩ් එක උස්සන්න කියලා තමයි අපිට කිව්වේ. මෙතන කට්ටිය දැන් මේ අපිට මේ බෝඩ් එක හම්බුණා. ඒ බෝඩ් එක දැන් මේ මෙතන කට්ටිය බෙදනවා. unfortunately කොහොම හරි මෙතන
දැන් ගොඩක් කට්ටිය කන්ෆර්ම් කරා එන්නේ නැහැ කියන එක. තාපය භාගෙන් තමයි lineups දාන්නේ. ඒ වුණාට දැන් almost 99% confirmed that he is not playing the match today. lineup එක දැම්ම දැන් මේ රොනාල්ඩෝ ගහන්නේ නැහැ. බෙන්ච් එකෙත් නැහැ. මම හිතන්නේ ස්ටේඩියම් එකේ ඉන්නවා ඇති කියලා. ඉතින් yes best luck. එක පැත්තකින් අපි හොඳ වෙලාවට කලින් ආවේ. මොකද දැන් අපිට බලන්න පුළුවන් වුණා ප්ලේයර්ස් ටික වෝම් අප් වෙන එකේ ඉඳන් සේරම අපිට බලන්න පුළුවන් වුණා. අපි කලින් මැච් එකේ දැක්කේ නැහැ එන්ට්‍රන්සස් ටික මොකද අපි පරක්කු වෙලා ගියේ. දැන් මේකේ හොඳට පේනවා. බලන්න. What do you have to say? ආද ඌ ආවනේ තව තාද. Penne. Astaghfirullah. Oh, ये कहना जाने की बहुत है. Tapi namanya dia ini normal time lah. العالمي سموري اصفر نصراوي اصغر تسكوري Final thoughts, once in a lifetime opportunity එකක් අර මෙතන හැමෝම 7 එක දාලා මේව කරා ෆැබ්‍රීසියෝ පෝස්ට් කරා හැමෝම පෝස්ට් උත් කරා රොනාල්ඩෝ මෙහිට එන වටිනවා ඒ වුණාට ඇන්ජලෝ අන්තිමට ෂූ එකක් කරා ඒකත් වටිනවා so that's it once in a lifetime opportunity එකක් thank you very much for watching I hope to see you all in the next one bye bye